දැක්කම මණ්ඩක් ගාලා උත්තරේ කියවන ළමයි අන්න සාපේක්ෂව ටිකක් ඉස්සරහට අවසර පැය 24ක් තියෙනවා ඉස්කෝලේ පැය 6ක් යනවා. ඒතර ඉතුරු පැය 18 තමන් මොකද්ද කළේ කියන්නේ? අද F එකක් ගන්න ඉන්න කාට ඒකක් ගන්න හැකියාව තාම කල් තියෙනවා. බලන්න 10 වෙනි ගාන 10 වෙනි ගාන ළමයි මේව හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. නමුත් හදලා නාගන්න පුළුවන් ක්‍රමක් තියෙනවා. ඊට වඩා නාන්න දඟලන්න නැතුව එකපාරේ හදන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. එතකොට සමහර වෙලාවට කෙනෙක්ට වටේ ගිහිල්ලා නාගන මේ ගාන උත්තරේ ලියනවා ළමයි ඒකත් එක්තරා හැකියාවක්. ඒ කියන්නේ තමන් තාම ඉන්නේ එක්තරා මට්ටමක. එහෙම නැත්නම් මේක දැක්කම මණ්ඩක් ගාලා උත්තරේ කියවන ළමයි අන්න සාපේක්ෂව ටිකක් ඉස්සරහට දුවලා තියෙන මිනිස්සු. සාපේක්ෂව දුවලා තියෙන කියන්නේ මොකද්ද? අපි ළමයි 10 දෙනෙක් ගත්තොත් ළමයි ඔයගොල්ලෝ දැන් හිතන්නේ ඉස්කෝලේ ළමයි 50ක් ඉන්නවා. එක පන්තියක. ඒතර 50න් පළවෙනියම 50ම නෑ. පළවෙනිය වෙන්නේ එක්කෙනයි බොහෝ විට දෙන්නයි. සමහර විට එකම ලකුණු තියෙන දෙන්නෙක් ඉන්න පුළුවන්. එතකොට ඒ කෙනෙක් පළවෙනියා වෙන්නත් කෙනෙක් අන්තිමයා වෙන්නත් හේතුව මොකද්ද? පන්තියේ කෙනෙක් පළවෙනියා වෙන්නත් කෙනෙක් අන්තිමයා වෙන්නත් හේතුව ළමයි. වැඩ බැරිකමක්වත් මෝඩකමක්වත් ගොංකමක්වත් නෙවෙයි හරි. සමහර කෙනෙක් නෑ මූ මෝඩයා. මෙයාට තේරෙන්නේ නෑ. එහෙම එකක් නෑ ළමයි. පළවෙනියා වෙනවා කියලා කියන්නේ ලකුණු වැඩියෙන් ගන්නවා කියලා කියන්නේ ළමයි ඒ මිනිස්සයා මේ රේස් එක ඉස්සරහින් දුවලා තියෙනවා. එච්චරයි තියෙන්නේ. රේස් එක ඉස්සරහින් දුවලා තියෙනවා කියලා කියන්නේ පුළුවන් තරම් වැඩ කරලා ඒ මිනිස්සයා හොඳට මේකට රේස් කරලා තියෙනවා. ඒතර පන්තියේ අන්තිමේ ඉන්න එක මොකද කියන්නේ? ඒ මිනිස්සයා තමන් හිතලා බලන්න. තමන් ඇත්තට දවසට පැය 24ක් තියෙනවා ඉස්කෝලේ පැය 6ක් යනවා. ඒතර ඉතුරු පැය 18 තමන් මොකද්ද කළේ කියන්නේ? ඒකට තමන් නිදාගෙන ඉඳියානම් වැඩ කරන්න නැතුව කම්මැලිකමේ ඉඳියන ළමයි කවදාවත් මේ රේස් එකේ ඉස්සරහට යන්න බෑ. හැබැයි හිමින් හරි මේක ඉස්සරහට ගිය එක අනිවාර්යෙන් ඉස්සරහ අනාගතයේ ජයග්‍රහණයක් තියෙනවා මතක තියාගන්න. අද F එකේ ඉන්න කාට ඒකක් ගන්න පුළුවන් තාම කල් තියෙනවා. අද F එකේ ඉන්න කාට ඒකක් ගන්න තාම කල් තියෙනවා. හැබැයි තව මාස දෙකකින් මට මේ කතාව කියන්න බෑ. හරි? තව මාස දෙකකින් මේ කතාවට කියන්න බෑ. නමුත් අද කියනවා අද F එකක් ගන්න ඉන්න කාට ඒකක් ගන්න හැකියාව තාම කල් තියෙනවා. මතක තියාගන්න. ඒ ගන්නෙ කොහොමද? මේ පේපර් ක්ලාස් එකට ආව හින්දා නෙවෙයි හරි. ඒකට ආව කියලා ළමයි ඒකක් ගන්න බෑ. හරි. ඇත්ත කතාව. තමන් වැඩ කරන්න ඕනේ. මෙතන වෙන්නේ පොඩි රුකුලක් විතරයි. අපි ඔයගොල්ලන්ට යන්න පාර කියනවා. යන්න පාර යන්න ඕනේ ඔයාලා. මතක තියාගන්න. පාරේ යනවා කියලා කියන්නේ ටියුට් එකක් දුන්නට පස්සේ මතක තියාගන්න. ටියුට් එකේ ගණන් 20න් හිතන්න ඔයාලට 10ක් හදන්න පුළුවන් වෙලා 10ක් හදන්න බෑ කියලා. එහෙම නම් 19ක්ම හදන්න පුළුවන් වෙලා එක ගාණක් හදන්න බෑ කියලා. එතකොට තමයි කරන්න ඕනේ අර හදන්න පුළුවන් ගණන් 19 හදලා බැරි ගාණ පැත්තකට තියෙන එක නෙවෙයි හරි. පුළුවන් ගාණ කොහොමවත් පුළුවන්. අර බැරි ගාණත් එක්ක තමයි පුළුවන් තරම් හැප්පෙන්න ඕනේ. පුළුවන් 19 කොහොමවත් අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් අර බැරි එක මොකක්ද? අන්න ඒකත් එක්ක පුළුවන් තරම් හැප්පිලා තැලිලා අන්න පදම් වෙච්ච දවසට ඔය වගේ ටියුට් 5ක් හෝ 6ක් ඇදුවා ළමයි. තමන් නිකන් දන්නේම නැතුව තමන් අඩි ගාණක් ඉස්සරහා ඉන්නවා. මම තියාගන්න යකඩයක් වුණත් තැලෙන්න තමයි ඒක ශක්තිමත් බව තියෙන්නේ. ඒ වගේ තමනුත් ගාණක් එක්ක තමන් ගොල්ලෝ තලන්න තමයි තමන්ට ඉස්සරහා මේ වගේ ගාණක් දැක්කම උත්තරේ පේන්න ගන්න. ප්‍රතියාගන්න හරි තමන් කුලුව තලන්න ගාණක් එක්ක හැපි අර බැරි ගණන් හද දඟල සමහර දවසෙම එක ගාණ වෙන්න පුළුවන්. නමුත් එහෙම දරුවට පස්සේ මේ වගේ ගාණක් දැක්ක ගමන් නිකම්ම උත්තරේ දෙන්න ගන්න. බලන්න මේ ගාණෙන් මොකද්ද කියලා තියෙන්නේ? අපිට කියනවා ACB. එහෙම නැත්නම් මේ තියෙන අර්ධ වෘත්තයක්. හරි? x කියලා මෙතන කෝණයක් තියෙනවා. මෙතන කෝණ 96ක් තියෙනවා. එතකොට අපෙන් අහනවා x ගේ අගය කීයද කියලා. ළමයි මේක නිකන් රැවටෙනවා වගේ මැජික් කියන්නේ නිකන් අපි සමහර රැවටෙන්නේ. දැන් කෙනෙක් සමහර මේ තියෙන තිරස් රේඛාවක් මේ තියෙන සිරස් රේඛාවක් කියලා දැක්ක ගමන් හිතනවා මොකද්ද? මෙතන කෝණාංශ 90යි කියලා. හරි? මේ තියෙන තිරස් රේඛාවක් මේ තියෙන සිරස් රේඛාවක් කියලා දැක්ක ගමන් හිතනවා මෙතන තියෙන අංශක 90යි කියලා. මම කියන්නේ නැහැ. එහෙම හදු ගණන් ඉන්නවා මේ වන්දි. හරි? එතකොට තමයි මෙතන දැක්ක පළියට 90ක් වෙන්නේ නැහැ. කෙලින් තිබ්බ පළියට ලම්බකව තිබ්බ පළියට මෙයා 90ක් වෙන නිකන් හිතන කව කට්ටිය අංශක 90 එකේ කෝණයක් අනේ ලම්බකයි 60 පේන්නේ අංශක 90යි වගේ. නමුත් අපි යන්නේ අංශක 90 එක කෝණයක්. එහෙනම් මෙතන දීලා තියෙන අංශක 96යි කියලා. තව කෙනෙක්ට ඕන නම් පුළුවන් මේක හදන්න කොහොමද? මෙයා 96ක් නම් මේ තියෙන සරල රේඛාවක්
සරල රේඛාවක් මත බද්ධ කෝණ ලෙකුත 180යි. මෙයා 96 නම් 180 වලින් 96 මෙයාගේ අගය. එතකොට මෙයයි x නම් මේ දෙන්නගේ අගය හොයලා මට හදාගන්න පුළුවන්. හැබැයි මම ඒත් එක්තර යන්නේ නැහැ. මොකද ACO කියලා කියන ළමයි ත්‍රිකෝණයක්. හරි? ACO කියලා කියන්නේ ත්‍රිකෝණයක්. නමුත් මේ ත්‍රිකෝණේ මේ පාද දෙකේ ඉන්න එකම වෘත්තයේ අරයන් දෙකක්. හරි? එකම වෘත්තයේ මේ අර්ධ වෘත්තයක් මේ තියෙන්නේ කේන්ද්‍රය නම් මේ තියෙන්නේ අරයක් මේ තියෙන්නේ අරයක් මේ තියෙන්නේ අරයක්. එහෙනම් මේ පාද තුන දිගින් මොකද වෙන්නේ? සමානයි. එතකොට ළමයි ACO කියන මේ ත්‍රිකෝණ ගත්තු මොන ත්‍රිකෝණයක්ද? පාද දෙකක් සමාන නම් යා සමද්විපාද ත්‍රිකෝණය. අපි 10 වසරේ ඉගෙන ගන්නවා. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද දෙක ස්පර්ශ කරන කෝණ දෙක. එහෙම නැත්නම් සමාන පාද දෙකට සම්මුඛ කෝණ දෙක විශාලත්වය මොකද වෙන්නේ? සමානයි. මෙයා x නම් මෙයාත් x වෙනවා. දැන් මේ අංශක 96 කියලා කියන්නේ කවුද? මෙන්න මේ තියෙන ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් ඡේදිච්ච බාහිර කෝණ තමයි 96 කියන්නේ. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ පාද දික් කිරීමෙන් ඡේදිච්ච බාහිර කෝණය. අපි දන්නා ප්‍රමේයයක් මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය. අපි ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඡේදන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඡේදන බාහිර කෝණය එයාගේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක. කියන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවට සමානයි. එහෙනම් ළමයි මේ 96 කියන එක සමාන වෙන කාටද? මෙයා x මෙයා x. x දාන x ට සමාන වෙනවා අංශක 96. x දාන x කියලා කියන්නේ 2x 2x සමාන අංශක 96. මට ඕනේ x ගේ අගය නම් කරන්න වැඩි කිරීම දෙක හැබතර යන මොකක්ද කරාද? බෙදීම දෙකක් විදියට. 96 දෙකෙන් බෙදුවාම ළමයි 9ට 2 ඒවා 4යි 16ට 8යි අංශක 48යි කියලා එනවා. පැහැදිලිද? තාම දැක්ක ගමන් මේ ගාන දැක්කේ නෑ කියනවායි. මේ තියෙන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම සහිත බාහිර කෝණය කියන එකයි. මේ එකම වෘත්තයේ අරයන් දෙකක් කියන එකයි. එහෙනම් මේ දින සමද්විපාද ත්‍රිකෝණයක් නම් සමද්විපාද ත්‍රිකෝණ සමාන පාද දෙක අනුරූප එහෙම නැත්නම් ස්පර්ශ වෙන එහෙම නැත්නම් සම්මුඛ කෝණ දෙක විශාලත්වයෙන් සමානයි කියන දැක්කේ නැත්නම් අපි තාම ඉන්නේ රේස් එකේ මැද හරියට. මතක තියාගන්න. එහෙනම් කරන්න ඕනේ පුළුවන් තරම් තව ඉස්සරහට දුවා ගන්න ඕනේ. දුවලා ලීඩ් එකක් අපි තියාගත්තොත් ළමයි මේ කාලේ අන්තිමට ගෙඩි ගන්න 16 දුවන්න පුළුවන් වෙනවා. රයිට් බලන්න ඊළඟ